ගල්කිස්ස අධිකරණ සංකීර්ණයේදී ලෝය කෙනෙක්ට පහර දුන්නායයි චෝදනා ලැබපු ඒ පොලිස් නිලධාරියාට අද ඇප ලැබුණා. හොඳයි මුළු රටක්ම ඒ පොලිස් නිලධාරියෙක් පැත්තෙන් නම් කතා කරද්දී පොලිසිය මහ තුච්ච වැඩක් කරේ කියන එකත් අමතක කරන්න එපා. මොකද අද ඇප ලබාගත්ත ඒ දණ්ඩ නීති සංග්‍රහයේ 314 වෙනි වගන්තියම එදත් ඒ පොලිස් නිලධාරියා වෙනුවෙන් තිබුණා. එදත් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත නොකර ඒ නීතිමය ලියවිල්ල මත එයාට ඇප ලබා ගන්න තිබුණා. පොලිසිය එහෙම කරේ නැහැ. කොටින්ම අපි කවුරුත් පිළිගන්න ඕන කාරණාව තමයි අර වීඩියෝ එක අර වන්නි කෑ ගහපු වීඩියෝ එක සමාජ මාධ්‍ය ගත උනේ නැත්නම් සෝෂල් මීඩියා හරහා සමාජ කතිකාවතක් ඒ වෙනුවෙන් ගොඩ නැගුණේ නැත්නම් ඒ පොලිස් පොඩ්ඩට ඒ පොලිස් ලොක්ක හොඳටම ඇරලා ඉන්ටඩිකුත් වෙලා අන්තිමේදී වන්නිත් එක්කේ ප්‍රියන්තලා ෂොට් එක දාගන්න තිබුණා. හැබැයි ඒක එහෙම උනේ නැහැ. ඒක නිසා පොලිසියට කියන්නේ පොලිසිය ඇතුලේ පොලිස් බල්ලෝ ඉන්නවා. හැබැයි පොලිසිය බලු වෙන විදිහට වැඩ කරන්න එපා. මොකද මිනිස්සුන්ට පොලිසිය ගැන තියෙන්නේ එච්චර හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි කියන කාරණය ඔයාලා දැනටමත් තේරුම් ගන්න. පළවෙනි කාරණාව ඒ. දෙවෙනි කාරණාව වන්නි නායක කියන ඒ පෙරකදෝරු මහත්තයාගේ වැඩේ. ගොඩ පෙරක දෝරුවෙක් වගේ තමයි හැසිරීම. එතකොට අපි බලාපොරොත්තු වෙනවා ප්‍රියන්තලා මෙව්වට මැදිහත් වෙන්නේ නැති වෙයි. එකම පන්තියේ හිටපු සුනිල් වටගල ඇමතිතුමාලා මේවට මැදිහත් වෙන්නේ නැති වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔහු පොලිස් රාජකාරී වලට බාධා කිරීම, අධිකරණ සංකීර්ණයේ කලහකාරී ලෙස හැසිරීම, නීතිය පිළිබඳ ජනතාවගේ තිබුණු විශ්වාසය පළුදු කිරීම නේද? එයා නිකන් නීතිය අතට අරගෙන කලින් ආණ්ඩුවල තිබුණු සෙල්ලන්නේ එයා මේකෙත් නිකන් පෙන්වන්න හැදුවේ. ඒක නිසා අපි විශ්වාස කරනවා දැන් මිනිස්සු කලින් ආණ්ඩුවේ සෙල්ලම් මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක නිසා අපි විශ්වාස කරනවා ඒ වන්නිල ඇත්තු සමාවෙන්න ඒ බැද්දේ හැංගිලා ඉන්න වන්නි නායකට ඒ ගොඩ සමාවෙන්න ඒ පෙරකදෝරුවාට නීතිය හරියට ක්‍රියාත්මක වෙයි කියලා. මොකද නීතිය නොදැනීම නිදහසට කාරණාවක් නෙවෙයි කියලානේ අපි අහලා තියෙන්නේ. නීතිය දන්න ඒ වගේ උදවියත් ඔය විදිහට ක්‍රියාත්මක වෙද්දී මිනිස්සුන්ට නීතිඥ වෘත්තියත් හැල්ලුවට ලක් වෙලා තමයි පේන්නේ. අපි බලාගෙන ඉන්නවා මේ ආණ්ඩුව වන්නිට ගන්න ක්‍රියාමාර්ග මොනවද? ඒවට මැදිහත් නොවි නීති හරියට ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වටපිටාව හදලා දෙයිද කියලා. එහෙම නැති වුණොත් ඔය ප්‍රියන්ත කියලා කෝල් කරන අයට කවදා හරි මෙව්වටත් උත්තර දෙන්න සිද්ධ වෙයි. ජය වේවා.